Hello everyone. මම අද ඔයාලට කියන්න යන්නේ මොනවද ඔයාලා Power BI ඉස්සෙල්ලම පටන් ගන්න කෙනෙකුට මොනවද ඕනේ කරන්න කියලා. හරි. ඔයාලා Power BI වල ඔයාලට පිරිය knowledge එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. Power BI මොකුත්ම දන්නේ නැති කෙනෙකුට උනත් මේක ස්ටාර්ට් කරන්න පුළුවන්. හැබැයි ඔයාලට ඔයා දැන් සාමාන්‍ය ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එකේ වගේ ඉන්නවනම් ඔයාලට එක්සෙල් knowledge එකක් තියෙන එක මේකට උදව් වෙනවා. එහෙම තියෙනවා නම් නැති කෙනෙකුට ඉෂුව එකක් නැහැ. ඔයාලට අල්ලගෙන යන්න පුළුවන්. හැබැයි තියෙනවා නම් හොඳයි. එක්සෙල් knowledge එකක්. ඊට පස්සේ ඊළඟ ඔයාලගේ ලැප් එකේ රික්වයර්මන්ට් කිව්වොත් RAM එක 4GB වලට වඩා වැඩි වෙන්න ඕනේ. 4GB තිබ්බට එකක් නෑ. හැබැයි ඔයාලා 8GB වත් තියෙනවා නම් හොඳයි. ඔයාලගේ ලැප් එක. මොකද Power BI කියන්නේ ගොඩක් RAM එක අදින software එකක්. ඔයාලා අඩුම තරමේ මිනිමම් 4GB වුණාට ඔයාලට 8GB වල ලැප් එකක් RAM එකක් තියෙනවා නම් හොඳයි. ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න. හරි. මේවා තමයි ඔයාලට වැඩියම ඔයාගේ ලැප් එකේ ස්පෙસિෆිකේෂන්. ඊට පස්සේ ඔයා Power BI එකේ ඉස්සරහට යනවා නම් ඔයාලට වැඩියෙන්ම ඕනේ තියරිද ප්‍රැක්ටිකල් knowledge එකද? හරි. Power BI කියන්නේ ගොඩක්ම අපි data එක ගණන් කරන දෙයක්නේ. data governance එක. ඒ කියන්නේ data වල accuracy එක තමයි first වෙන්නේ Power BI වල. ගොඩක් වෙලාවට අපිට වැඩ කරන්න වෙන්නේ ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි ෆයිනෑන්ස් ඩේටා එක්ක රෙවෙනියු එක. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලා හිතන් ඇති සාමාන්‍යයෙන් Power BI කියන්නේ විෂුවලයිසේෂන් ටිකක් කියලා. සාමාන්‍යයෙන් දකිනකොට හිතෙනවා මේ Power BI විෂුවලයිසේෂන් ටික හදාගන්න මෙච්චර අමාරුද කියලා. හරිද? ඒ වුණාට අපි ඩීල් කරන්නේ මෙතනදී ගොඩක්ම රෙවෙනියු එක්ක. එහෙම රෙවෙනියු එක ඩීල් කරන්නේ නැති කට්ටියත් ඇති. ඒ වුණාට අපි ගොඩාක් ප්‍රොජෙක්ට්ස් අපි රෙවෙනියු බේස් කරගෙන කරන ප්‍රොජෙක්ට්ස් තියෙනවා. එතකොට ඔයාලා මේ Power BI කියන එක ඉස්සෙල්ලාම ඔයාලා අමතක කරන්න මේ Power BI කියන්නේ විෂුවලයිසේෂන් ටිකක් කියන එක අමතක කරන්න. ඒක අවශ්‍යයි. හැබැයි ඒක 100% නෙවෙයි. හරිද? ඒ කියන්නේ විෂුවලයිසේෂන් fully පුළුවන් වෙන එක නෙවෙයි Power BI කියන්නේ. ඒකත් අවශ්‍යයි. හැබැයි ඊට වඩා ඔයාලට අත්‍යවශ්‍යම දේ තමයි concept එක කියන එක. ඒ කියන්නේ Power BI එක හරියටම වැඩ කරන්නේ කොහොමද? ඒකේ හරියම concept එක මොකද්ද කියලා තමයි ඔයාලා හරියටම දැනගන්න ඕනේ. හරිද? ඔයාලා කොච්චර විෂුවලයිසේෂන් යූස් කරලා හැදුවත් වැඩක් නැහැ. ඔයාලා මේක තේරුමක් ඇතුව කරේ නැත්තම්. ඒ කියන්නේ ඔයාලා Power BI එකේ must start experience සමහර කට්ටිය data අරගෙන නිකන් සාමාන්‍ය විෂුවලයිසේෂන් වලට දාලා මේකේ විෂුවලයිසේෂන් එකක් පෙන්නයි. හැබැයි ඔයාගේ ඒ හරිම concept එකට ඒ කියන්නේ ඔයා one to one concept එකට ගියේ නැත්තම් ඔයාගේ data වල accuracy එක optimize ගතිය අඩු වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයා මොන ඉන්ඩස්ට්‍රි එකේ හිටියත් ඔයා මේ Power BI එක වැඩ කරන වෙලාවට ඔයා data analysis කරන්නේ ඒ කෙනා විදිහට ඔයාගේ රෙස්පොන්සිබිලිටි එක තමයි ප්‍රධාන වශයෙන්ම 100% accurate report එකක් ඔයාලගේ මේ යූස් කරන යූසර්ට දෙන එක. එතකොට ඔයාලා දැනගන්න ඕනේ හරිම concept එකට Power BI dashboard එකක් හදන්න. ඒ කියන්නේ මම කලින් වීඩියෝ වල කියලා ඇති ඒකේ road map එකක් තියෙනවා. කොහොමද Power BI working principle එක one to one achieve කරගන්න කියලා. හරි. අපිට සාමාන්‍යයෙන් ඒ කියන්නේ
ඒ කියන්නේ එකපාරට Power BI අද අපි ඉගෙන ගන්න අපිට හෙට වෙනකොට ඒ ඔක්කොම ඕවරෝල් නොලෙජ් එක ඉගෙන ගන්න බැහැනේ. ඒක අපිට කරන්න ප්‍රැක්ටිකල් නෑ. හැබැයි අපිට පුළුවන් අපි කරන දේ හරියටම හරිම කන්සෙප්ට් එක ඇචීව් වෙන විදිහට ඔයාලගේ ඩෑෂ්බෝඩ් එක ඔයාලා පොඩි ඩෑෂ්බෝඩ් එකක් හැදුවත් ඔයාලා ලොකු බිග් ඩේටා ඇනලිසිස් එකක් කරත් කොහොමද ඒක ඇචීව් ඒ කියන්නේ හරියටම ඒකේ කන්සෙප්ට් එක through ඇචීව් කරන්න ඕන. ඔයාලා මතක තියාගන්න ඔයාලගේ රික්වයර්මන්ට් එක through එක ඔයාලා කන්ෆර්ම් ඒ කියන්නේ ලැප් එකේ තියෙන කන්ෆර්ම් වෙලා Power BI ඩෙස්ක්ටොප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාට හම්බෙන ඔයාලේ කම්පැනි එකේ හරි ඔයා නැත්තම් ඔයා ඇසයින්මන්ට් එකක් කරනවා හරි ඒ ගන්න ඩේටා සෙට් එක ඊට පස්සේ ඔයාගේ අන්තිම අවුට්පුට් එක වෙනකන් අරන් යන එක ඔයාගේ රෙස්පොන්සිබිලිටි එක. හරිද? ඒ කියන්නේ ඔයාලා ඩේටා කියන දේ විෂුවලයිසේෂන් නෙවෙයි ඩේටා කියන්නේ මේක ගොඩක්ම රෙස්පොන්සිබිලිටි තියෙන දෙයක්. ඒ කියන්නේ ඔයා වැඩ කරන එක ඩේටා එකක් වැරදුනොත් ඒක ඔයාගේ කස්ටමර්ට හරි ඔයාගේ ක්ලයන්ට් හරි ඒක ගොඩක් ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එහෙනම් data governance data accuracy එක first වෙන්න ඕනේ මේ Power BI වලදී. Power BI වලින් ලේසි වගේ පෙවුනට Power BI හරියටම concept එක හරියට අරන් ගියේ නැත්නම් ඒකෙන් ලොකු issue එකක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා Power BI වලින් ස්ටාර්ට් කරන කෙනෙක් නම් ඔයාලා මේ දේවල් හරිම කන්සෙප්ට් එක හරියටම ඇචීව් කරගන්න ඕනේ. එහෙනම් හරියටම ඉගෙනගෙන ඔයා ඇප්ලයි කරන්න ඕනේ ඒ තියරි. හරිද? ඔයා ඔයාගේ ඩේටා සෙට් එක ගන්න තැන ඉඳන් ඔයාගේ මේ පේන විදිය වගේ විෂුවලයිසේෂන් එකක් අරගෙන අපි අපේ යූසර්ට පබ්ලිෂ් කරලා ෂෙයා කරන පාර්ට් එක වෙනකම් ෆුල් රෙස්පොන්සිබිලිටි එක ඔයාලා දරන්න ඕන. හරිද? ඩේටා ඇනලිසිස් කෙනෙක් සහ අර ෆයිනෑන්ෂල් ඇනලිසිස් හරි මොන රිලේටඩ් එකේ Power BI කරත් ඒක ඔයාලා රෙස්පොන්සිබිලිටි එකක් ඇතුව කරන්න ඕන. හරිද? ඒක මස්ට්. ඔයාලා හරියම කන්සෙප්ට් එක හරියටම අයිඩෙන්ටිෆයි කරගෙන ඒක ඇචීව් කරගන්න. හරිද? ඒ හින්දා ඔයාලා ඒ ටික ගැන තරේ හිතන්න ඔයාලා බිගිනර් කෙනෙක් විදිහට යනවා නම්. හරි. ඊට පස්සේ ඔයාලා තමයි ඔයාලා බේසිකලි බලන්න ඕන දේවල්. ඊට පස්සේ ඔයාලා ඉන්ඩස්ට්‍රි එකට එන කෙනෙක් නම් ඔයාලා මේ Power BI යූස් කරනවා නම් ඔයාලගේ ජොබ් එකක් හොයාගන්න. ඔයාලට ඉන්ටර්න් එකක් හොයාගන්න. එතකොට ඔයාලා ඒ වගේ කෙනෙක් ඔයාලා දැනගන්න ඕනේ. ඔයාලට සමහරට ප්‍රැක්ටිකල් නොලෙජ් එක කැම්පස් එකෙන් හම්බෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාලා හරියටම කන්සෙප්ට් එක ඔයාලා තියරි එක ඔයාලා හරියටම ඔලුවට දාගෙන යන්න ඕනේ. ඉන්ටර්වයුව එකට පේස් කරනවා නම් හරිම කන්සෙප්ට් එක මොකක්ද? ඔයාලට මේකට ලේසිම විදිහ තමයි ඔයාලට පුළුවන් PL300 ගයිඩ් වලින් ඔයාලගේ ඩෙෆිනිෂන්ස් හොයාගන්න ඒවට ආන්සර්ස් දෙනකොට. කියන්නේ ඔයාලා උත්තරේ හරිම ආන්සර් එකක් ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන්ම දෙන ආන්සර් එකක් ඔයාලට දෙන්න පුළුවන් නම් හොඳයි. එහෙම ගත්තා. හරි. ඊට පස්සේ ඔයාලා තියරි ඉගෙන ගත්තා කියලා හිතන්නකෝ. තියරි ඉගෙන ගත්තාම තියරි 40% තිබ්බොත් ඔයාලා 60% ප්‍රැක්ටිකල් කරන්න ඕන. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම හැම කෙනෙම බිගිනර් කෙනෙක් වුණාම ඔයාලා ඉන්ටර්මීඩියට් ලෙවල් එකට අප් වෙන්නේ ඔයාලා තියරි විතරක් දැනගෙන ඉඳලා බෑ. ඒ තියරි එක හරියටම ඇප්ලයි කරන්න ඕනේ ප්‍රැක්ටිකල් එක්සැම්පල් වලින්. හරිද? කියන්නේ ප්‍රැක්ටිකලි ඔයාගේ තියරි එක හරියටම ඇප්ලයි කරන්න ඕනේ අන්තිම අවුට්පුට් එක වෙනකම්ම. එතකොට ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ නොලෙජ් එක අප් කරගන්න සහ ඔයාලට පුළුවන් ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලට ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ඒ කියන්නේ කැම්පස් එකේදී ඔයාලා ඩේටා සෙට් හම්බෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් කැගල් එකෙන් හරි නැත්නම් ඔයාලට
එක සයිට් එකකින් ගන්න පුළුවන්. ඒ ඩේටා සෙට් අරගෙන ඒ ඩේටා සෙට් වලට රික්වයර්මන්ට් එකක් හදාගෙන ඔයාලට පුළුවන් තනියම හදලා බලන්න මේ ඩෑෂ්බෝඩ් කොහොමද හදන්නේ කියලා. ඔයාලට තනියම ඩේටාත් එක්ක හැන්ඩල් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට එක එක සයිට්ස් වලින් ඩේටා සෙට් අරගෙන ඒ ස්පෙસિෆිකේෂන් වලට ඩෑෂ්බෝඩ් හදන්න පුළුවන්. මේ විදිහට ඔයාලගේ නොලෙජ් එක අර ඔයාලා ඉගෙනගත්ත තියරිටිකල් එක හරියටම ඇප්ලයි කරලා බලන්න. හරි. මේ ටික තමයි මට ප්‍රධාන වශයෙන් ඔයාලට කියන්න ඕනේ. ඔයාලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.